තරුණ වයසේ ඉන්න අපි වගේ අය දෙයක් කරද්දී ඒක ගැඹුර ගැන හිතනවා අඩුයි. ඒක ඇත්තටම වැරදි. ඒකෙන් වෙන්නේ අපිට වගේම අපි ආදරය කරන අයටත් කරදරයක් වෙන්න ඉඩ තියෙන එක. ජීවිතය ගැන ගැඹුරින් හිතන්න ඕන කියලා මටත් තේරුනේ AIA ඉන්ෂුරන්ස් එකෙන් පවත්වපු වැඩසටහනකට සහභාගී වුණා. ගැඹුර ගැන හිතන්නේ නැතුව වැව් වලින් වගේම වෙනත් තැන් වලින් නාන්න ගිහින් අකාලේ ජීවිතේ නැති කරගත්තයි කොයිතරම් ඉන්නවද? මේ ගැන ගැඹුරින් හිතන්න මාව යොමු කළේ පොසොන් කාලේ අනුරාධපුරයේ වගේ පැතිවල වැව් වලින් නාන්න යන පිරිස් ඉලක්ක කරගෙන AIA ඉන්ෂුරන්ස් එකෙන් පවත්වපු වැඩසටහන. ඒක ජීවිතේ වටිනාකම දැනගෙන ධානතුරු වලින් වැළකීමට දෙන පොරොන්දුව. AIA දියාරක්ෂිත පොරොන්දුවට වැදගත් කරුණු කිහිපයක් ඇතුළත් වුණා. දියට බැසීමට පෙර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගන්න, කැම්පුගේ පිහිනීමෙන් වළකින්න, අකුණු සහිත වර්ෂාව තියෙන විට දියට බැසීමෙන් වළකින්න, සම විටම ජීවිත ආරක්ෂක උපදෙස් සහ අනුතුරු සංඥා පිළිපදින්න, අවධානයෙන් තොරව දරුවන් දීහි තනි නොකරන්න සහ මත්පැන් පානය කර දියට බැසීමෙන් වළකින්න යන කරුණු වැදගත් කියලා මම හිතනවා. ඒ නිසා AIA දියාරක්ෂිත පොරොන්දුව පිළි අරගෙන දීලා තිබුණ QR කෝඩ් එක ස්කෑන් කරලා මමත් AIA දියාරක්ෂිත පොරොන්දුවට එකතු වුණා. AIA දියාරක්ෂිත පොරොන්දුවට එකතු වෙන දහස් සංඛ්‍යාත පිරිස අතරට මමත් එකතු වුණේ. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි. Protect me and my loved ones. I too took the AIA water safety pledge. මගේ පවුලේ වගේම මගේ වටා ඉන්න අනිත් අයගේ ජීවිතවල වටිනාකම හොඳින් හඳුනනවා. මගේ ජීවිත තියෙන තාක්කල් දියගිලෙන්නේ නැතුව පරිස්සම් වෙන්න, මා වටා ඉන්න අනික් අයවත් ආරක්ෂා කරන්න, අනුගමනය කරන්න ඕන කරුණු හොඳින් කියවා බලා හිතටගෙන AIA දිය ආරක්ෂණ පොරොන්දුව අසන් කරනවා. මාවක් හැටියට සියලුම මව්වරුන්ට දරුවන් දියේදී ආරක්ෂා කරගන්න ආකාරය කියා දෙන AIA දිය ආරක්ෂිත පොරොන්දුවට මම අත්සන් කළේ හැමෝටම ඒ වැදගත් පණිවිඩය ලබා දෙන්න. ගිය අවුරුද්දේ AIA ඉන්ෂුරන්ස් එකෙන් පවත්වපු වැඩසටහනේදී AIA දිය ආරක්ෂිත පොරොන්දුවට එකතු වුණු මම මේ අවුරුද්දේ වැඩසටහනට ආවේ හරි සතුටුයි. මේ වෙනකොට තවත් බොහෝ පිරිසක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා දැක්කාම මගේ සතුට දෙගුණ වුණා. මොකද මේ ගැන සමාජයේ සහ ජනතාවට හැකිතරම් දැනුවත් විය යුතුයි. ගැඹුර ගැන නොසිතා දියට බැසීමෙන් නැති වෙන්න පුළුවන් හදිසි අනතුරු පහසුවෙන්ම වළක්ව ගන්න මේ වගේ වැඩසටහන් හරිම වැදගත්. AIA දියාරක්ෂිත පොරොන්දුවට එකතු වෙන එක අපි හැමෝගෙම යුතුයකමක් සහ වගකීමක් කියලා මම හිතනවා. ජීවිතය කියලා කියන්නේ හරි වටින දෙයක් නේ. අපේ ජීවිතේ අපි හැම දෙයක්ම කරන්නේ අපි සතුටින් ඉන්න අපේ ජීවිතේ රැකවරණය වෙනුවෙන්. ඉතින් රක්ෂණ ශාස්ත්‍රයේ නියුතු රක්ෂණ නියෝජිතයෙක් විදිහට මං හිතන්නේ මේ රැකවරණයේ වටිනාකම මට දැනෙන ප්‍රමාණය හරි වැඩි. මොකද මේ දවස්වල හැමෝම කතා කරනවා විශේෂයෙන්ම හදිසි අනුතුරු වලින් බොහෝ ප්‍රමාණයකට අනුතුරු සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ අනුතුරු අතරින් වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ මේ දවස්වල විශේෂයෙන්ම දියේ ගිලීමෙන් සිද්ධ වෙන අනුතුරු ගැන. විශේෂයෙන්ම පීනීමට සහ නෑමට යාමෙන් වැනි අවස්ථාවලදී බොහෝ අනුතුරු වලට ලක් වෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ අපි AIA කම්පැනි එක ඇතුලේ අපි AIA සමාජිකයන් විදිහට විතරක් නෙමෙයි අපිට මේ සමාජය වෙනුවෙන් මේ වෙලාවේදී විශේෂයෙන්ම අපිට කාර්යභාරයක් තියෙනවා මේ අනුතුරු වළක්වා ගැනීම සඳහා. ඉතින් මේ අනපේක්ෂිත අනුතුරු අතරින් වැඩිපුරම මේ දවස්වල කතා බහට ලක් වෙන්නේ දියේ ගිලීමෙන් සිද්ධ වෙන අනුතුරු ගැන. ඒක දිය නෑමට යෑමෙන් එහෙම නැත්නම් පිහිනීම් වලට යෑමෙන් බොහෝමයක් වෙන සිද්ධ වෙන අනුතුරු වැඩි වෙමින් පවතිනවා. ඉතින් AIA සමාජිකයන් සහ අපේ පාරිභෝගිකයන් සියලුම දෙනා වෙනුවෙන් මමත් AIA දියාරක්ෂිත පොරොන්දුව වෙනුවෙන් එකතු වුණා.